අයිබන් යාළුවනේ ඔන්න අලංකරණේ මා ගෙදර හොයාගෙන ආද ඇවිල්ලා තියෙන ප්‍රාඩෝ එකක්. අයිබන් යාළුවනේ ඔන්න අලංකරණේ මා ගෙදර හොයාගෙන ආද ඇවිල්ලා තියෙන ප්‍රාඩෝ එකක්. ඉතින් පරණ ප්‍රාඩෝ එකක් 2015 LED කඳුළු බිඳුව ආපු එකක් හොඳ නෑ කියලා. LED කඳුළු බිඳුව ආපු වාහනේ හෙඩ්ලයිට් එකට කොච්චර ආසද කට්ටිය. ඒකත් හොඳ නෑ මට ඕනේ 20යි 22 23ට එන ස්කෝප් ලයිට් දාලා LED ලයිට් දාලා ලස්සන කිට් එකක් ගාලා ගියාලා තමයි ආවේ. ඉතින් ඔන්න හදන්න යන්නේ තියෙන හොඳම ක්වොලිටි සෙට් එක දාලා ඒ ග්‍රේඩ් එකේ සෙට් එකක් දාලා මොඩිෆයි එක ඉතින් මගක් ගිහිල්ලා තියෙන ඉතින් දිසි නිසා වීඩියෝ එක ඉතින් පොඩ්ඩක් අපිට පරක්කු වෙනකොට ඉතින් කොල්ලෝ ගහලත් ඉවරයි ඔන්න. ඉතින් අලංකරණේ මහගෙදර හොයාගෙන ආවේ මෙන්න මේ 2015 ප්‍රාඩෝ එක යන්නේ 2022 23 විදිහට ලස්සන කිට් එකක් ඉස්සරහට ගහලා ඉතින් බොනට් අලුතෙන් දාලා ෆෙන්ඩර්ස් දාලා LED හෙඩ්ලයිට් අලුතෙන් දාලා ලස්සන බම්ප එක දාලා ෆොග් ලැම්ප් සෙට් එක දාලා බම්ප් ග්‍රිල් ටික දාලා ලස්සන ග්‍රිල් එක දාලා වගේම මේ බල්කි පෙනුම තියෙන බොනට් එක ඒ වගේම ෆෙන්ඩර්ස් ටිකත් එක්ක ඒ වගේම තව එනවා මේකේ ලස්සන බොඩි කිට් එකක් එනවා මොඩස්ටා විදියට LED බොඩි කිට් එකක් එනවා ඔන්න ඕකත් දාලා ලස්සන කරලා අපි මේ වාහනේ බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් මේවා ගොඩක් ගහනවා. ඉතින් ගැහුවට පවතින්නේ තමයි නැත්තේ. ඇයි මේකක් කරද්දී හදිස්සියට කරන්න බෑ. මේ වගේ එකක් අරගෙන හොඳට ෆිල් කරලා සෑන් කරලා ෆිල් කරලා ඇතුළ පිට ෆයිම කෝඩ් එකකින් පස්සේ ෆිල් කෝඩ් එකක් ගිහිල්ලා ඊට පස්සේ පේන්ට් එකේ අන්ඩර් කෝඩ් තුනක් ගහලා පේන්ට් කෝඩ් තුනක් ගහලා ක්ලියර් කෝඩ් තුනක් ගැහුවාම තමයි මෙයා අවුරුදු 10ක් 20ක් හරි පවතින්නේ. ඉතින් එහෙම පවතින්න හදන්න ඕනේ නිසා තමයි දුර පැහැර ගෙවන් රංජිත් ස්පීකර් හොයන් ඉන්නේ. කෙනෙකුට හිතෙනවා ඔච්චර දුර යන්න පුළුවන්ද මේ තවත් ඕන තරම් කරගන්න අපිට ළඟින්ම පුළුවන් නේ කියලා. ඉතින් මේ දුර පැහැර ගෙවන් ඉන්නේ මොකටවත් නෙමෙයි මෙන්න මේ ක්වොලිටි එක නිසා. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් පරණ ප්‍රාඩෝ එකක් 2010 වුණත් කමන්නේ අරන් එන්න අපි ගාවට දෙනවා. අපි 2023 24 23 විදියට හදලා මෙන්න මේ විදියට ලස්සන කරලා ඉතින් පරණ බඩු ටික දෙන්න අපිට දෙනවා අලුත් බඩු ටික දාලා අලුත් වාහනයක් විදියට ඕගොල්ලන්ට හදලා මෙන්න මේ වගේ ලස්සනට. ඉතින් තව මේකේ නම් සයිඩ් ස්ටෙප් ඉලෙක්ට්‍රික් ඇවිල්ලා තියෙනවා. ඉතින් පිටිපස්සෙත් අපි චේන්ජ් කරනවා LED tail lamp එක ලස්සන LED tail lamp එක අපි චේන්ජ් කරනවා මේකේ. ඒ වගේම tail lamp එක දානවා rear bump එක දාලා උඩ plate set එක දාලා ඉතින් ඒ වගේම ලස්සන බොඩි කිට් එකකුත් ගන්නවා මේකට. ලස්සන බොඩි කිට් එකක් දාලා මොඩස්ටා විදියට එන අදල සුපිරියට ගමු කලවශයත් කරලා. ඉතින් මේකේ තියෙන ඉතුරු අඩුපාඩු ටිකත් හදලා පොල් පොලිෂ් එකක් දාලා ගත්තාම තියෙයි. කාටවත් පිටින් බල්ලා නම් ඉතින් හොයන්න බෑ. ඉතින් ඔය නම්බර් එකක් වගේ දිහා බල්ලා තමයි කියන්නේ ආවක පරණ එකක් කියලා. අපි හොයන් ආපු මෙයාලට අපි හදලා දෙනවා මේක. ඒ වගේම ඕගොල්ලන්ටත් තියෙනවා නම් ප්‍රාඩෝ එකක් හෝ ලෑන්ඩ් ක්‍රුෂර් එකක් හෝ කැබ් එකක් හෝ ජීප් එකක් මොකක් හරි කමන්නේ කාර් එකක් හත් පුළුවන් මොඩිෆිකේෂන් එක අපි හැබැයි අනම්මනම් නම් එල්ලන්න බෑ. හරි විදිහට මොඩිෆිකේෂන් එකක් ලස්සන ප්‍රවුඩ් ලුක් එකකින් ඕනනම් කතා කරන්න අපිට මෙන්න තියෙනවා අපේ කුරුණෑගල නම්බර්ස් මෙන්න තියෙනවා අපේ
වත්තල ආසන්නයේ කෙනෙක් ඉන්නවා නම් නම්බර්ස් මෙන්න තියෙනවා අපේ නුගේගොඩ ආසන්නයෙන් කෙනෙක් ඉන්නවා නම් නම්බර්ස් ලංකාවේ ඕන කෙනෙක් කතා කරන්න හදලා දෙන්නම් සුපිරියට හරියට නිවැරදිව පවතින මේ වගේ ජොබ් එකක්. ඉතින් පරණ වාහන අරන් එන්න දෙනවා අපි අලුත් වාහන විදියට මොඩිෆයි කරලා රංජිත් දිස්ත්‍රික්ක අලංකරණයේ මහගෙදර කුරුණෑගලින්